ආයුබෝවන්. අපි කලින් කතා කරා 1948 පටන් 1989 දක්වා පැවති ආණ්ඩු සහ ඒ කාලවල සිදුවුණු විශේෂී සිදුවීම් මොනවාද කියලා. 1977 ජයා ජයවර්ධන ජනාධිපතිතුමා ආණ්ඩු බලය ලබාගෙන ඉන්පසු 1989 එතුමා දූර කාල දෙකක් ජනාධිපති තනතුරේ රැඳී සිටියා. ඒ කාලේ ඉවර වෙලා 1989 නැවත වතාවක් ජනාධිපතිවරණයකට ගියා. අපි දැන් කතා කරන්න හදන්නේ 1989 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආර් ප්‍රේමදාස මැතිතුමාත් එයින් පසු ඒ පැවති ආණ්ඩුව කොහොමද ආණ්ඩුකරණය කරේ, කොහොමද පැවති ඔවුන්ට පැන නැගුණු අභියෝග වලට මුහුණ දුන්නේ කියලා. කලින් පැවති ආණ්ඩුවේ අගමැති ධූරය හොබවපු රණසිංහ ප්‍රේමදාස කියන්නේ ඒ ආණ්ඩුවේ ඉතාමත්ම ප්‍රබල චරිතයක්. මං හිතන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්නකොට අගමැති විදිහට ඉතාමත්ම ප්‍රබලව කැපිපෙන සේවයක් කරපු අගමැතිවරයෙක් තමයි ආර් ප්‍රේමදාස කියන්නේ. එතුමා ජනාධිපති ධූරයට පත් වෙන්නේ රට ගිනි ගොඩක් මැද ඉන්නකොට. 87 භීෂණ එතකොට පටන් අරගෙන තිබ්බා. රටේ ජනතාව ඡන්දේ දාන්න ගියේ ජවිපේ තුවක්කුවට බයෙන්. එහෙම ගිහිල්ලත් එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ගේ නායකයව ජනාධිපති තනතුරට පත් කරගත්තා. 1987 පටන් 1989 වෙනකල් පැවති ඒ භීෂණය මර්ධනය කරන්නට අන්තිමට ජනාධිපතිවරයාට සිද්ධ වුණා හමුදාවට ඒ කාර්යය බාර දෙන්න. මොකද විවිධ අවස්ථාවල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලේ පටන් විජේවීරට එන්න කිව්වා විවිධ සාකච්ඡාවල් වලට. ඔවුන්ගේ ඉල්ලීම් තිබුණා. ඒ ඉල්ලීම් ලබා දෙන්නම් ඇවිල්ලා සාකච්ඡා කරන්න කිව්වා. නමුත් ඔවුන් විවිධ හේතු දක්වමින් ඒ ඉල්ලීම් දෙන්නම් කියනකොට තව ඉල්ලීම් දක්වමින් විවිධ හේතු දක්වමින් ඔවුන් දිගින් දිගටම රැඳී සිටියා. මේ භීෂණකාරී ක්‍රියාපිළිවෙත තුලින් තමයි Tamanට ආණ්ඩුව පිහිටන්න පුළුවන් කියලා. එතනදී ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්ක උනේ එක්සත් ජාතික පාක්ෂිකයන්. මොකද මගේ පියා පවා ඒ කාලේ කැලේ නිදා ගන්න සිද්ධ වුණා. මරණ බියෙන් හිටියේ. ජවිපේ හිට් ලිස්ට් එකෙත් එතුමා හිටියා. ඒ වගේම මතක ඇති විවිධ තැන්වලට බෝම්බ ප්‍රහාර එල්ල කරා. ඒ වගේම මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී අමාත්‍ය ධර්මදාස බණ්ඩා මහත්මයා ඉලක්ක කරගෙන කතරගම පෙරහැරට එතුමා එතකොට කතරගම දේවාලේ බස්නායක නිලමේ එතුමා ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයකින් හිටපු බෙත්මේ නිලමේ වගේ අය ජීවිතයක්ෂයට පත් වෙලා වාසන ඇතා පවා තුවාල ලැබුවා. ඒ වගේ භීෂණකාරී ක්‍රියාවලියක් තමයි ජවිපේ ගෙනිච්චේ. කොහොම නමුත් 1989 වෙනකොට රංජන් විජේරත්න හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාට සිද්ධ වුණා රාජ්‍ය හමුදාවන් වලට මේ කැරැල්ල මැඩ පැවැත්වීම බාර කරන්න. ඇත්තටම ඒ කැරැල්ල මැඩ පැවැත්වුණාට පස්සේ අපිට නම් දැනුනේ ඇත්තටම අර නන්දි කඩාල් වල ප්‍රභාකරන් ඝාතනය කරලා දැන් යුද්ධේ ඉවරයි කියලා දැනුණ සහනය වගේම ඊට සමාන සහනයක් අපිට පාසල් යන්න තිබුණේ නැහැ. පාසල් වහලා තිබ්බා. අපි හරි බයෙන් හිටියේ. කොයි වෙලේ ප්‍රහාර එල්ල කරයිද දන්නේ නැහැ. අපේ පියා මරයිද දන්නේ නැහැ. ওই වගේ සෑහෙන භීෂණයක් පවත්වපු ඒ කාලේ අපිට ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය පව ගොඩක් ආපස්සට ගියා. විශ්වවිද්‍යාල වල හැමදාම වර්ජන. අවුරුදු ගාණක් විශ්වවිද්‍යාල වහලා තිබ්බා. ඒත් එක්කම ඊට පස්සේ විභාගයෙන් සමත් වෙන ඒ ලෙවල් කරලා සමත් වෙන ශිෂ්‍යයන්ට බොහෝ කාලයක් බලාගෙන ඉන්න උනා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. මට මතක අපේ වයස්වල අය පවා අවුරුදු 2-3ක් ඉන්න සිද්ධ වුණා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඉතින් ඒ වගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතාමත්ම අඩාල වුණා. ඒක ටික ටික හදාගෙන ඇවිල්ලා කොහොම හරි 1993 දී රටට ඉතාමත්ම විශාල තීරණාත්මක සිදුවීමක් සිද්ධ වුණා. LTT ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් එවකට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා ඝාතනය වුණා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙන්. ඊට පස්සේ ජනාධිපති ධූරයටපත් උනේ එවකට හිටපු අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග මැතිතුමා. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රථම වතාවට අගමැති ධූරයටපත් වෙනවා. ඊට පස්සේ 1994 දී නැවත වතාවක් මහා මැතිවරණයක් පැවැත්වෙනවා. මහා මැතිවරණයෙන් බලය අයිති කරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂක වුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා යටතේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙනවා. ඉන්පසුව පැවති ජනාධිපතිවරණයෙන් එතුමා ජයග්‍රහණය කරලා ජනාධිපති ධූරයටත් පත් වෙනවා. 1994 2000 කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධූරයේ ඉන්නේ රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා. 2000 පැවති ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලය ලබා ගන්නවා. ඉන්පසුව 2000-2001 කාල සීමාව තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට අග්‍රාමාත්‍ය ධූරය පිහිටුවන්නේ. ඉන්පසුව 2001 දී
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමිය ක්‍රියා කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයෙන් ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තනතුර ලබා දෙන්න. 2001-2004 කාල සීමාව තුර අග්‍රාමාත්‍ය ධූරය දරන්නේ ප්‍රථම වතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා. 1994 තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරිය පත් වෙන්නේ. 2001-2004 කාල සීමාව තුර සභාවාස ආණ්ඩුවක් පළවෙනි වතාවට පත් වෙනවා. මොකද ඒ වන විට විධායක බලය තියෙන්නේ ජනාධිපතිනියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ව්‍යවස්ථාදායකයේ බලය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඉන්පසු 2004 දී ජනාධිපතිවරිය විසින් ආණ්ඩුව විසිරුවා හරිනු ලබනවා. නැවත වතාවක් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2005 වසරේදී. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ප්‍රථම වතාවට ජනාධිපති ධූරය ලබා ගන්නවා. එතුමාගේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විදිහට එතුමා පත් කරගන්නේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. 2005-2010 කාල සීමාව තුළ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාත් 2010-2015 කාල සීමාව තුළ දීමු ජයරත්න මැතිතුමාත් අග්‍රාමාත්‍ය ධූරයට පත් කරගන්නවා. මේ කාලයේදී සිදු වූ ඉතාමත්ම වැදගත් සිදුවීමක් තමයි 2009 දී 30 වසරක යුද්ධය නිමා කරලා අපේ රටට සාමය ලබා දීම. ඒ වගේම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයෙකුට ධූර දැරිය හැකි කාල සීමාව ඊට කලින් තිබෙ දෙවරකට පමණයි. ඒක ඉවත් කරලා නැවත වතාවක් ජනාධිපති ධූරයට පත්වීමට හැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. කෙසේ නමුත් 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරන්නට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ UNP එකත් එකතු වෙලා අපි යහපාලන ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ කාලේදී අගමැති ධූරයට පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඔය කාලේදී තාමත්ම ආందోලනාත්මක සිදුවීමක් සිද්ධ වෙනවා. ඔබ දන්න අර දින 52 ආණ්ඩුව ඒ කාලේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියා කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයෙන් පහ කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති ධූරයට පත් කරන්න. දින 52කට සීමා වූ ඒ කාලය ඉන්පසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබාගෙන නැවත වතාවක් තමන්ගේ අගමැති ධූරය ලබා ගන්නවා. මේ කාලයේදී රටට ඉතාමත්ම වැදගත් වන සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය. පැවති ආණ්ඩුව බිඳ වැටෙන්න ප්‍රධානතම සිදුවීමක් වුණා ඒ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය. ඊට පසුව ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙනවා. එතුමා ජනාධිපති ධූරයේ රැඳී සිටිනවා 2019 සිට 2022 දක්වා. එතුමා ජනාධිපති වුණාට එතුමාට මුහුණ දෙන්න උනා ඉතාමත්ම විශාල අභියෝගයක්. ඒ තමයි කොවිඩ් ප්‍රහාරය. ඒක ගෝලීය අර්බුදයක් විදිහට පැවති ඒ කොවිඩ් ප්‍රහාරය එතුමා ඉතාමත්ම සාර්ථකව පාලනය කරනවා. එතුමාගේ අගමැති ලෙස පත්වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ කාල සීමාව තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා 2015-2019 කාලයේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූරයේ පැවති බලතල අඩු කරලා තිබුණා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෝඨාභය ජනාධිපතිතුමා ඒ බලතල නැවත ලබා ගන්න ක්‍රියා කරනවා. අපේ රටට ඉතාමත්ම තීරණාත්මක සිදුවීමක් සිද්ධ වෙන ඔය අතරදී. ඒ තමයි 2022 දී අරගලය ඇති වෙලා ඒත් එක්කම ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙනවා. රට බංකොලොත් භාවයට පත් වෙනවා. මේ වගේ ඉතාමත්ම විශාල රටට ආර්ථිකමය සමාජීය දේශපාලනිකමය හැම අතින්ම අසීරු කාල සීමාවක් තමයි අපේ රට පත් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඊට පස්සේ සිද්ධ වුණේ මොනවාද කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පැවති ජනතා ප්‍රතිරෝධය හමුවේ අගමැති ධූරයෙන් ඉල්ලාස් වෙන්න සිදු වෙනවා. ඊට පස්සේ මේ අරාජික වූ රට බාර ගන්න විපක්ෂ නායකතුමා පිළිගන්නෙත් නැහැ. අනුර කුමාර දිසානායක ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අවසානයේ ඔවුන් ආරාධනා කරනවා එකම ආසනයක් පමණක් පාර්ලිමේන්තුවේ හිමිව සිටපු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පැමිණ ආණ්ඩුව බාර ගන්න කියලා. එතුමා ඒක පිළිගන්නවා. එතුමා ඒ වෙලාවේ කිව්වා මම ගත්තේ නැත්තම් ලංකාව නැති වෙයි කියලා මම හිතුවේ කියලා. ඉතින් එතුමා පළමුවෙන්ම අගමැති ධූරයටපත් වෙනවා. ඊට පසුව නැවත වතාවක් ජනතා ප්‍රතිරෝධය ඇවිල්ලා ජනාධිපති නිල නිවාසය වටලලා අරගලේ ඉතාමත්ම දරුණු මට්ටමකට යනවා. ඒ අවස්ථාවේදී ගෝඨාභය ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා අරගල කරුවන්ට කිසිදු හානියක් නොකර එතුමා තීරණය කරනවා නැහැ මම මෙතනින් අයින් වෙලා යනවා කියලා. ඒකත් ඉතාමත්ම ප්‍රබල තීරණයක්. ඉතින් ඒ තීරණය එක්කම වෙනත් රටවල් වල සිද්ධ වුණා වගේ ලේ වැගිරීමක් නොකර එතුමා තමන්ගේ ජීවිතය බේරාගෙන පලා යනවා. ඉන්පසු පුරප්පාඩු වූ ජනාධිපති තනතුරට
රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වෙනවා. අරගල කළුවන්ට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි. ඒ නිසා වුන් දිගින් දිගටම ප්‍රතිරෝධය දක්වලා තව දුරටත් ගිනි තැබීම් ඝාතනයකුත් සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පෞද්ගලික නිවස පවා ඔවුන් ගිනි තබනවා. ඒ කෙසේ වුණත් ඒ කිසිම දෙයකින් පසුබට නොවි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට නැවත ස්ථාවර කරලා ආර්ථිකමය වශයෙන් යම් කිසි මට්ටමක ස්ථාවරත්වයක් අරගෙන 2022 අප්‍රේල් 9 වෙනිදා පටන් ගත් අරගලයත් එක්ක තිබිච්ච ඒ ඔක්කොම ප්‍රශ්න ඉවර කරලා 2022 දෙසැම්බර් වෙනකොට රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා හොඳට නත්තල් සමරන්න පුළුවන් මට්ටමට රට ගේනවා. ඒක ඊ타ත්ම විශාල විශ්වකර්ම ක්‍රියාවක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අගමැති තනතුරට පත්වන්නේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. එතුමා අවුරුදු 2කමාරක් ඇතුළත රට පැවති තත්ත්වෙන් ගොඩ අරගෙන පෝලිං ඉවර කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත් කරලා ඩොලර් මිලියන 20ක් මට්ටමට වැටිලා තිබුණ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක මට්ටමකට වර්ධනය කරලා සංචාරකයන් රටට නැවත ගෙන ඒමට ඉතාමත් විශාල වශයෙන් විදේශ විනිමය ලබා දෙමින් සංචාරක ප්‍රවර්ධන කටයුතු ඇති කරලා රට ඉතාමත්ම හොඳ මට්ටමකට ගෙනෙලා බංකොලොත් භාවයෙන් රට මුදා ගන්නවා කියන පළවෙනි පණිවිඩයත් ලබා දීලා තමයි එතුමා ජනාධිපතිවරණයට යන්නේ. ඊට පස්සේ 2024 ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව එතුමාව පරාජය කරලා ගෙදර යවනවා. ගෙදර යවලා ලංකාවේ ප්‍රථම වතාවට සුළුතර ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් අපට පත් වෙනවා. 42ක ජනතා ප්‍රසාදයක් ලබාගෙන පළවෙනි වර ඡන්ද කියවීමත් මදි වෙලා දෙවනවර ඡන්දත් ගණන් කරලා වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබුණ ජනාධිපතිවරයා විදිහට 42 සුළුතර ඡන්දයකින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අනුර කුමාර දේශානායක ජනාධිපති ධූරයට පත් වෙනවා. ඉන් පසුව පැවති මහා මැතිවරණයෙන් ඔහුගේ ආණ්ඩුව 3/2ක බලයක් සමග පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගන්නවා. දැන් සිද්ධ වෙන දේවල් එතනින් එහාට මම අමුතුවෙන් කියන්න ඕනේ. දැන් අපි මේ අත්විඳින්නේ එදායේ ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ ඒ කියපු වචනවල 76 අවුරුදු සාපය කියන බොරුවට මුලා වීම නිසා සිදු වූ රිපකෂන්ස් තමයි දැන් අපි මේ අත්විඳින්නේ. හොඳයි. ඇත්තටම 76 අවුරුදු සාපයක් තිබුණාද? සැබෑ සාපය පටන් ගත්තේ අවුරුදු 76කට පස්සේද කියන එක දැන් ඔබටම තීරණය කරන්න කාලය වෙලා තියෙනවා. මොකද ඉතිහාසයේ වෙන කවරදාකවත් සිදුවුන් නැති ආකාරයට ඉතාමත්ම විශාල වශයෙන් ස්වභාවික ව්‍යසන පවා අපේ රටට ඇති වෙමින් පවතිනවා. කවදාවත් නොකියපු ආකාරයට ආණ්ඩු වරප්‍රසාද සහිතව රටේ මැති ඇමතිවරුන් බොරු කියනවා. දැන් ඔවුන් කියපු විදිහට ඔවුන් තමයි දැන් රට බංකොලොත් භාවයේ මුදාගෙන අර පෝලිං යුගේ ඉවර කරලා තියෙන්නේ. ඒ වගේ බොරු කියලා රටේ ජනතාව මුලා කරලා තව දුරටත් මුලාවෙන් තමයි ගෙනියන්නේ. ඉතින් මේක තමයි සැබෑ 76 අවුරුදු සාපය. ඉතින් ජනතාවගෙන් ඉල්ලා සිටින පොඩ්ඩක් අර කියපු පළියට ඒක පිළිගන්න එපා. තමන්ගේ මොලයෙන් කල්පනා කරලා හරියට හිතලා බලන්න 76 අවුරුදු සාපයක් තිබ්බද? 76 අවුරුද්දක් තුල හිටපු පාලකයන් කරේ දේවල් මොනවද? වර්තමාන ආණ්ඩුව කරමින් සිටින්නේ මොනවද කියලා තමන්ගේ මොලයෙන් කල්පනා කරලා තීරණය කරන්න. අදට සමුගන්නවා. ආයුබෝවන්.